guys, can you see this? What is? අනේ මේ පාලම ඉස්සෙලා හරිද? මේ මම මේක උඩින් යන්න ආවේ. දැන් ඒක ඉස්සෙලා අර නැවක් කෙනා. හරිද? අනේ අර නැවක් කෙනා එන හින්දා තමයි පාලම ඉස්සෙලා තියෙන්නේ. මේ ඉතින් මිනිස්සු බලන් ඉන්නවා. ඔයාලට පේනව නේද? මං හරියටම අල්ලන් ඉන්නේ. අන්න ගියා ගියා. නැව නෙමෙයි බෝට්ටුව, පොඩි බෝට්ටුවක්. ඒක ගියා දැන් මේක බායි. ඒ බාන්නක. ආවේ සද්දයක් ආයි. මෙතන ඉන්න නැත්තම් පාලම පේන්නේ නැහැ නේ. අන්න ඒක පාත් වෙනවා. පියර හිටියා. මම එක දවසක් Google Map එකෙන් ඇවිල්ලා එක දවසක් නෙමෙයි ඊයේ Google Map එකෙන් ඇවිල්ලා මේ මූද හරහා යන්නේ කොහොමද කියලා හිතලා අනිත් පාරකින් ගියා. මේ තියෙන්නේ මූද හරහා යන පාර. මම මෙතනට එන්නේ නැතුව ආපහු නිකන් map එකේ මූද තිබ්බ හින්දා ගියා. ළඟ පාර මං එන වටයක් ගියා. අද කෝකටත් කියලා බලන්න කියලා ආවේ. ඒක පාත් වෙනවා. නපහත් වෙනවා. මම මේක ඇලි ස්පීඩ් දාන්න. අර බලන්න අන්න අර බෝටු ගොඩ ගහලා බෝටු උඩ තියෙනවා. කපාත් වෙනවා. ස්පීඩ් දාගන්න මට බෑ මේක එඩිට් කරන්න. ඒ පාලම් දෙක සෑර දෙකකට පාත් අන්න දැන් හරියට පාත් වුණා. දැන් දෙන්න එක අනේ මෝ නෑ උච්චරද දැන් නෑ පාලම්. එච්චරයි. එච්චරයි. දැන් මිනිස්සුන්ට යන්න දෙයි නේද? කොයි යන්න දෙනවකෝ. අර කලර් ලයිට් එක තාම රෙඩ් ජී. අයියෝ මට සීතලයි. මගේ අත ගල් වෙලා. අන්න කොළ වුණා. ඉතින් කට්ටිය යනවා. මේ බලන්න මං ඉන්න තැන හතර වටේ බෝටු. ඔව් මම පොඩි කරගෙන. Ini pengen kan? Bodoh. Oke, ya. Apa mahit muh tu kalau pada. Main kalau light kita macam mana? මේ පැත්තේ බෝට්ටු මේ පැත්තේ බෝට්ටු නේ බිල්ඩින් එකක් උඩ නෙමෙයි නැවත පිළිදෙන්න නැවක් උඩ තමයි මේ අරවන් අබ්බාලම මේ හරිය නිකන් ඇවිදින්න වගේ හතරදී සෑහෙන මිනිස්සු ගොඩක් ඇවිදිනවා මේ බලන්නකෝ මේ පාරේ කෙලින්ම පාර ඉතින් මෙහෙ බෝට්ටු තියෙනවා. ඊට පස්සේ බෝට්ටුවට නගින්න ටිකට් ගන්න තැන කතන තියෙනවා මිනිස්සු ගොඩක් ඉන්නේ එතන. ඊට පස්සේ හරි මන් දන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා මේක shopping mall එක මහිතේ. දැන් මම යනවා මේකේ පාර කෙලේ. මේ ටිකත් ස්පීඩ් දාගන්න මට බෑ එඩිට් කරන්න. අර ඉස්සරහ යන මිනිස්සයා මේ ඉස්සෙල්ලා බහුවට ඔය බෙල්ට් එක දාගෙන හිටියේ නෑ. ඉතින් එයා පස්සෙන් යනවා. එයා මගේ ඇරෙන්න නැතුව ගියා. පොඩ්ඩක් මගේ ඇරුණා. අර එයා පස්ස බල එන්න ගියා. මේ බලන්න මේ පැත්තේ ඉඳගන්න තැන් හදලා තියෙනවා. අනිත් හෝටල් එකක්ද වඩු විකුණන තැනක්ද දන්නේ නැහැ. කොහොමද ඉඳගන්න තැන ලස්සනට හදලා තියෙනවා. සොයි. මේ පැත්තේ ඉඳ ගන්න තියෙන ඒවන රජයේ ඒව මම හිතා.
මේ බල මේ හැමතැනම මේ ඩස්ට්බින් තියෙනවා. මෙහි තියෙන ඩස්ට්බින් ජාති දෙකයි. එකක් රීසයිකල් අනිත් එක රීසයිකල් නොවන. එතකොට හැමතැනම බස් වලටලයි. ගොඩක් තැන්වල මේ ඒව තියෙනවා. පොඩ්ඩක් යන්න හැරෙන්න තියෙනවා මට. මේ ඉඳ ගන්නද කොහෙද නෙමෙයි හදලා තියෙන්නේ. මේ ඉඳ ගන්න වෙන්න තියෙන්නේ. අමුතුනාට ඉඳ ගන්න වෙන්න තියලා. අනේ මන් නමනවාද කියලා. ඒක ඉඳ ගන්න පුළුවන් නේ. ෂේප් එකේ ඉඳගත හැකිනේ. අනේ කවුද දන්නේ අනේ මොනවටද කියලා. අන්න ලයිට් දාලා තියෙනවා. හරි මම හිතන්නේ දැන් මේ බේ එකේ ටික ඉවරයි. මෙතනින් ඊට පස්සේ තියෙන සාමාන්‍ය පාර. එතකොට ඉතින් මේ හරිය සෑහෙන්න මේ බිල්ඩින් ගොඩක් තියෙනවා. මම ඉන්න හරියේ තියෙන උස බිල්ඩින්. මේ හරියට එද්දි උස අඩු වෙලා තියෙනවා. අනේ මේ ඉන්නේ බබ. ටිකට් අනේ හරි කිය. මේ කවුද මේ? What? අනේ බයිසිකල් පෙළපාලියා පරණ බයික්. මෙතන පාකින් කනවා. මෙහෙ පාක් කරොත් අනිවාර්යෙන් සල්ලි ගෙවන්න ඕනේ. මේ කවුරුත් ඇවිල්ලා ළඟට ඇවිල්ලා සල්ලි ඉල්ලන්නේ. සල්ලි ගෙව්වේ නැත්තම් ওই සිස්ටම් එකෙන් මේවා වෙලා ගෙදරට දඩගොලයක් එනවා. ඒ හින්දා මිනිස්සු හැමෝම සල්ලි ගෙවනවා. විනාඩියක් නැවතුවත් ගෙවන්න ඕනේ කීයක්ද මන්. සමහර තැන් නම් තියෙනවා විනාඩි 3ක් විතර යනකම් ෆ්‍රී අවුලන්නේ. සමහර තැන් එහෙම නැහැ. මේ සීනරි හරි මේ හොඳ ගෘහ නිර්මාණ ශිල්පයක් තියෙනවා. මේ තවතුඩි කැත බයික්. කැත නෙවෙයි කැත නෙවෙයි. අමුතු බයික්. මේ මෙතන මේ පාරේ රේල් පාරක් යනවා. ඒක කිසි ගාණක් නැතුව රේල් පාර දාලා තියෙනවා. මේ මට තාම සෙට් උනේ නැහැ පාරේ රේල් පාර යන සීන් එක. මේ බලන්න මේක නිකන් ඔහේ දාලා තියෙනවා රේල් පාර. ඒක පේන්නේ නැහැ රේල් පාර. මම පාර පනින්න මෙතන. හරි මං ආවේ මෙන්න මේ ග්‍රයිඩ් ඩේකේල් කියන බිල්ඩින් එකට. එන්ට්‍රන්ස් එක තියෙන එහා පැත්තේ. එහෙනම් ඉතින් බයි. මේ හරිය ලස්සනයි. සෝයි. හරි බයි එන. ඔන්න ඒක මං එන්ට්‍රන්ස් එකත් වෙන්න නංග. මේ ඒකේ හැබැයි තියෙනවා බුල්ලොත් එක. මෙට්‍රෝ බුල්ලොත් එක. මේ එතනින් ඉතින් එක එක බඩු ගන්න පුළුවන්. මේ වань මෙතන ඩස්බින් එකක් තියෙනවා. මේ අනේ ස්කූටර් දෙකක් තියෙනවා. හරි මං ආවේ මෙන්න මේකට. ඒකේ ඇතුළේ ඉන්න කවුරු හරි මට දොර අරින්න ඕනේ නැත්නම් මට ඇතුළට යන්න. මං මේ ෆෝන් එක ඔෆ් කරනවා මොකද කාගේවත් අවසරයක් නැතුව කවවත් වීඩියෝ කරන්න හිතන්නේ නැහැ මට.